ගහගන්නේ වරින් මට 5 වෙද්දි ගෙදර යන්න තියෙන. බවනස් සිපයි එද්දලා 2 වෙද්දි වැඩේ ඉවරයි. ඉඳා කතා මැද්දේ පැනලා මූන්ට ගහලා උඹ හිතනවද උඹ චරිතයක් කියලා? දැන් වරින් කඩනවා උඹ ඉලයට 2 3ක් මම අද. ඔවක්කු ගැඩ්ඩ අම්බෝ අයියේ සොට් එක ඇඟිලි 2යිනේ වැඩ. අම්මා මූණට නම් දරා ගන්න අමාරුයි. ඉවරයිද අයියේ ගහලා? කොල්ලෝ මට සමාවයන්. මං හිතුවේ නෑ මම ගහන්නේ ඔයාට ඔච්චර රිදෙයි කියලා. හිතන තරම්ම රිදිලා නෑ වගේ. රිදෙන්න රිදිලා නෙමෙයි රෙවිලා ඉන්නේ. වැදුණා නම් තේරෙයි උඹට. කියවන්න නැතුව පුළුවන් දේ කරලා පෙන්නහන්. පොඩි පගයා. පොඩි පගයා? කවුද යකෝ පොඩි පගයා? උඹනේ පොඩි පගයා. ඇයි උඹ ලොකුද? දැක්කම පේන්නේ නැද්ද උඹට? පොඩ්ඩක් ලොකුත් වගේ. ඒ වුණාට උඹට කෙල්ල කැමති නෑනේ. ඒ සිරාවට උඹ මන් දන්න කාලෙක ඉඳලා උඹට කෙල්ලෙන්නේ නෑනේ බා. උඹ මාව මානසික වැට්ටුවා බං. බලු වැඩ කරන්න එපා. අර මට සමායක. වරින් දවරින්. හුයා වරින්. පොළේ යහලස්. ගන්නන් ගාන පොළ අම්මඩ උගට අයියෝ පෙනහැල්. මම ඉඳන් දුවන්න බා වරින්. පොඩි පාගයගේ වැඩ. මට ඔලු අම්මෝලු. උඩි යටි සංකරණට ඩී කරන් කියෝනේ පුළුවන් දේ කරහන්. අම්මා ඔයි පොඩි පගයා. උඹ හිතන්නේ උඹ ඔය ගහපු ෂොට් එකේ මාව පරාද කරන්න පුළුවන් කියලාද? උඹ වැරදි. උඹත් එක්ක සටන් කරන එකත් මට අවමානයක්. මං යනවා යන්න. අඩෝ ඇයි එහෙම කියන්නේ? මාත් උඹට ගැහුවනේ බා.